හොඳයි සියලු දෙනාටම සුබ දවසක් කියමින් NU TV YouTube channel එක මගින් අද අපි ඔයාලට පොතක් බයින්ඩින් කරගන්න විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් ඊට අවශ්‍ය දේවල් මොනවද කියලා අපි මුලින්ම බලමු. ඉතින් මේ වගේ ලොකු ස්ටේපර් මැෂින් එකක් සහ පොඩි ස්ටේපර් මැෂින් එකක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ අදිරුලක් එතකොට තව අපිට මේ වගේ කතුරක් අවශ්‍ය වෙනවා කපා ගන්න. ඒ වගේම මේ වගේ බයින්ඩින් ක්ලිප් මෙටල් ක්ලිප් මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ ක්ලිප් කීපයක් පාවිච්චි කරනවා එක එක ප්‍රමාණයෙන් යුතු. ඒ වගේම බයින්ඩින් ගම් මේකුත් අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ වගේ කටින් කරගන්න කටින් මැෂින් එකකුත් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ ටික තමයි අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ වගේ බයින්ඩින් බැක් කවර් ප්ලාස්ටික් ෂීට් එකක් තියෙන මේ බැක් කවර් අවශ්‍ය වෙනවා අපිට ඒ පාටින් වෙළඳ පොලේ ලබා ගන්න පුළුවන් බුක් ෂොප් වලින් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ බයින්ඩින් බැක් කවර් කියලා අපිට මේවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා A4 size එකේ බයින්ඩින් බැක් කවර් තමයි මේ තියෙන්නේ කලර්ස් කීපයකින්. ඒ වගේම මේ තියෙන්නේ transparent sheet බයින්ඩින් transparent sheet තමයි මේ තියෙන්නේ. මේවත් ඔයාලට බුක් ෂොප් වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා බයින්ඩින් transparent sheet වශයෙන්. ඉතින් මේවා තමයි මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ පොතක් අපිට නිවසේදීම බයින්ඩින් කරගන්න. ඉතින් මේ බයින්ඩින් ක්‍රමයට කියන්නේ ටේප් බයින්ඩින් ක්‍රමය කියලා. ඉතින් මේ ක්‍රමයට තමයි අද අපි ඔයාලට පොත් කීපයක් බයින්ඩින් කරගන්න විදිහ කියලා දෙන්නේ. ඉතින් බයින්ඩින් කරන ක්‍රම බොහොමයක් තියෙනවා. ඉතින් එයින් එක් ක්‍රමයක් තමයි අද අපි ඔයාලට මේ පෙන්වන්නේ. ඉතින් මේ වගේ බයින්ඩින් ටේප් තියෙනවා අඟල් දෙක වශයෙන් විවිධ කලර් වලින්. ඒ වගේ බයින්ඩින් ටේප් එකකුත් අපිට තියෙනවා නම් හොඳයි. හොඳයි එහෙනම් අපි පොතක් බයින්ඩින් කරන විදිය බලමු. ඒ සඳහා මම අපේ කමියුනිකේෂන් එකට පැමිණිය පොතක් බයින්ඩින් කරන විදිය ඔයාලට පෙන්වන්නම්. මේ වගේ CR පොතක් මම ඉස්සෙල්ලාම ඔයාලට බයින්ඩින් කරන විදිය කියලා දෙන්නම්. ඒ සඳහා මම ඉස්සෙල්ලාම මේ වගේ පුංචි printing එකක් හදාගත්තා මේකේ පළමු පිටුව විදිහට. මේක තමයි පොතේ කවර් එක. ඉතින් ඔයාලටත් කවර් එක Tamanට කැමති විදිහට ඩිසයින් කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක බයින්ඩින් ගම් ආධාරයෙන් මේ විදිහට හරියට අලව ගන්න ඕනි. ඊට පස්සේ මේක උඩ තමයි අපි transparent sheet එක තියන්නේ. මේක ඔයාලට ලැමිනේට් කරලා තියා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට transparent sheet එකටම set වෙන්න හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ප්ලාස්ටික් බැක් කවර් එක බයින්ඩින් බැක් කවර් එක තිබ්බා. තියලා මේ විදිහට පොත අපි ගානට හදා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ විදිහට අපි ගාව තියෙන බයින්ඩින් ක්ලිප් උපයෝගී කරගෙන මේ පොත හොඳට තද කරගන්න ඕනි, ක්ලිප් කරගන්න ඕනි. ස්ටේපර් කරන්න පෙර දැන් මම මේ විදිහට ක්ලිප් ටිකෙන් පොත හොඳට තද කරගත්ත කොළ ටික ගානට තියලා transparent sheet එක සහ binding back cover එක දැන් මම ලොකු ස්ටේපර් මැෂින් එක ආධාරයෙන් මේ විදිහට ස්ටේපර් කරගන්නවා ඒ පොත. ඊට පස්සේ මම මේ ස්ටේපර් එක ටේප් එක ඇලෙවට පස්සේ ගාන්ට තියෙන්න ඕන හින්දා ෆිනිෂින් එක තියෙන්න ඕන හින්දා මේ විදිහට මිටියක් ආකාරයෙන් ස්ටේප් එක පැක් කරගන්නවා පොතට සෙට් වෙන්නේ. හොඳයි දැන් මේ විදිහට ඒ කටයුත්ත නිමා කරගත්තට පස්සේ මම බයින්ඩින් ක්ලිප් එක මේ විදිහට බලලා ඉන් කරගත්තා. දැන් අපේ පොතේ මූලික වැඩ කටයුතු ටික ඉවරයි. දැන් මේ විදිහට පිටු ටික හරියට පෙල්ලෙනවද කියලා චෙක් කරලා බලලා දැන් අපිට තියෙන්නේ ටේප් එක අලවන්න. ටේප් එක අලවන්න කලින් මම ඉස්සෙල්ලාම අඩි රියුල ආධාරයෙන් මේ විදිහට හරියට මාක් කර ගන්නවා ස්ටේපර් වැහෙන්න ඕනි ප්‍රමාණයට ටේප් එක ඇලවෙන්න ඕනි ස්ථානයේ මාක් කර ගන්නවා මේ විදිහට පෙන් එකක් ආධාරයෙන්. ඊට පස්සේ මම බයින්ඩින් ටේප් උපයෝගී කරගෙන මම මේ සඳහා ගල් දෙකේ බයින්ඩින් ටේප් එකක් පාවිච්චි කරේ. ඊට පස්සේ අපි ඒක මේ විදිහට අලව ගන්නවා ස්ටෙප් එක වැහෙන්න. ඒ වගේම
බයින්ඩින් බැක් කවර් එක පැත්තට ඉතුරු වැඩිපුර ටික එන විදිහට මේ විදිහට අලවගත්තා. ඉතින් මේ වගේ බොහොම සරල විදි කීපයක් තමයි මේ ටේප් බයින්ඩින් ක්‍රමයේදී පොතක් අපිට නිවසේදීම බයින්ඩින් කරගන්න අවශ්‍ය වෙන නිසා දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති පොතක් හරියටම බයින්ඩින් කරගන්න කොහොමද කියන එක. මේ විදිහට තමයි වැඩිපුර ටික කපා ගත්තට පස්සේ අපි බයින්ඩින් කරගන්නට යෙදුණු පොතේ නිමාව ඔයාලට පේන්නේ. ඉතින් මේ විදිහට පොතක් බයින්ඩින් කරගත්තම ඒ පොත ඔයාලට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මම දැන් මේකේ අවසාන පිටුව CR පොතේ අවසාන පිටුවත් මේ විදිහට බයින්ඩින් බැක් කවර් එකට මේ විදිහට තියලා අලවගත්තා. එතකොට තවත් වඩා හොඳ නිමාවක් අපිට මේ පොතේ ලබා ගන්න පුළුවන් නිසා මම මේ විදිහට එකක් බයින්ඩින් ගම් ආධාරයෙන් අලවගත්තා මේ බැක් කවර් එක. හොඳයි යාළුවනේ, එහෙනම් අපේ පොතේ බයින්ඩින් කිරීමේ වැඩ කටයුත්ත ඉවරයි. මේ තමයි දැන් අවසාන නිමාව. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේකෙදි පොතක් නිවැරදිව බයින්ඩින් කරගන්න ක්‍රමය. ඉතින් තවත් මේ විදිහට පොතක් බයින්ඩින් කරගන්න විදිහ මම ඔයාලට පෙන්වන්නම්. අපේ කමියුනිකේෂන් එකටම ආපු තවත් පොතක් බයින්ඩින් කරගන්න පොතක් මම මේ විදිහට බයින්ඩින් කරගන්න යෙදුණා. මේක ඇවිල්ලා ලෑන්ඩ්ස්කේප් විදිහට බයින්ඩින් කරගන්න යෙදුණු පොතක්. ඉතින් මේ විදිහට පොතක් බයින්ඩින් කරගන්නකොට නිවසේදීම යම් කිසි වෙලාවක් ගත වෙනවා අපිට මේ වගේ පොතක් හරියට බයින්ඩින් කරගන්න. ඉතින් මම මේ වීඩියෝ එක සංස්කරණය කරනකොට පොඩක් ස්පීඩ් කරලා තියෙන්නේ කාලය අපිට කෙටි කරගන්න ඕන නිසා. එහෙම නැත්නම් කාලය ගොඩක් ගත වෙන හේතුයි. ඉතින් මම හිතනවා ඔයාලට පොතක් බයින්ඩින් කරගන්න අවශ්‍ය මූලික දැනුම ලැබෙන්න ඇති කියලා අපි හිතනවා මේ වීඩියෝ එක ආධාරයෙන්. ඉතින් මේ වීඩියෝ එකත් මේ විදිහටම බලන්න ඔයාලට තවදුරටත් නිවසේදී පොතක් බයින්ඩින් කරගන්න අවශ්‍ය දැනුම ලේසියෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇතයි අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එක මගින්. මේක මම මතක් කරන්න NUTV YouTube channel එක බලන ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් සහ යෝජනා අපිට comment section එක කරා ඉදිරිපත් කරන්න කියලාත් මේ ගමම්ම මතක් කරනවා. හොඳයි යාළුවනි, අපි ඒ පොතත් ඒ විදියට බයින්ඩින් කරගෙන අවසන්. දැන් මේ විදිහට තමයි මේ පොතේ නිමාව තියෙන්නේ. ඉතින් ඔයාලට මම හිතන්නේ පොත් බයින්ඩින් කරගන්න අවශ්‍ය මූලික දැනුම සාර්ථකව ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ තියෙන අපි මේ විදිහට අපේ කමියුනිකේෂන් එකට පැමිණි පොත් කිහිපයක් බයින්ඩින් කරගත්ත විදිය. ඉතින් මේ විදිහට පොතක් බයින්ඩින් කරගත්ත මේක ඔයාලට දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා හොඳ නිමාවක් සහිතව. එහෙමනම්
ගිහිල්ලා එන්නම් NUTV YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. ගිහිල්ලා එන්නම්.